අද අපේ අලුත්ම ලොන්ඩ්‍රි එක නුගේගොඩ උඩහමුල්ලේදී ඕපන් කරා. ඔයාලා තමන්ගේ බිස්නස් එකක් විදියට ශ්‍රීකාන්ත අපිත් එක්ක එකතු වෙලා ලොන්ඩ්‍රි එකක් කරන්න කැමති නම් බලන්න මේ වීඩියෝ එක. මේ ලොන්ඩ්‍රි එකට ඉන්වෙස්ට් කරේ මිස්ටර් වසන්ත. වසන්ත කියන්නේ උඩහමුල්ලේ ලොකු සැලොන් එකක් කරන සැලොන් ඕන කෙනෙක්. එයාට ඕන සැලොන් එකත් එක්කම යන තවත් සර්විස් පැරලල් බිස්නස් එකක් තමයි ලොන්ඩ්‍රි කියන්නේ. ඉතින් මේ වගේ ලස්සන ලොන්ඩ්‍රි එකක් ඕපන් කරා උඩහමුල්ල සිටි එකේදී අද. ඉතින් ඔයාලටත් පුළුවන් ලොන්ඩ්‍රි එකක් කරන්න කැමති නම් තමන්ගේ බිස්නස් එකක් විදියට ශ්‍රීකාන්ත එකට ඇවිල්ලා ලොන්ඩ්‍රි මැෂින්ස්, ට්‍රේනින්ග්ස්, කෙමිකල්ස් හැම දෙයක්ම පර්චේස් කරලා ලොන්ඩ්‍රි ෆ්‍රී ට්‍රේනින්ග්ස් තියෙනවා. අපි උගන්වනවා කොහොමද ලොන්ඩ්‍රි එකක් තනියම කරන් යන්නේ කියලා. ඒ විදියට ට්‍රේනින් වෙලා ඔයාගේ සිටි එකේ පොඩි අවුට්ලට් එකක් කරන් මේ විදියට ලොන්ඩ්‍රි එකක් පටන් ගන්න. මේ ලොන්ඩ්‍රි එකේ ඕපනින් සෙරමනි එක ගොඩක් කට්ටිය ඇවිල්ලා සෙරමනි එකට මොකද මිස්ටර් වසන්ත නුගේගොඩ උඩහමුල්ලේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. ඉතින් ඔහුගේ කන්ටැක්ට්ස් ගොඩක් වැඩි. ඒත් එක්ක මිස්ටර් වසන්ත මේ ලොන්ඩ්‍රි එකට ඉන්වෙස්ට් කරේ යාගේ අක්කත් එක්කත් එකතු වෙලා අක්කයි ඇය දෙන්නම එකතු වෙලා මේ ලොන්ඩ්‍රි එක කරන්නේ. අපි දැන් මිස්ටර් වසන්තගෙන් අහලා බලමු ශ්‍රීකාන්තගේ ලොන්ඩ්‍රි ට්‍රේනින් එක කොහොමද? ගත්ත වොෂින් මැෂින් ඩ්‍රයර්ස් සහ අපේ ආෆ්ටර් සේල් සර්විස් එක කොහොමද යාට අපි දීපු සපෝට් එක කියලා මේ ලොන්ඩ්‍රි එක පටන් ගන්න. ශ්‍රීකාන්තගේ අලුත්ම ලොන්ඩ්‍රි එක කරපුවාන නුගේගොඩ උඩහමුල්ල ඒරියා එකේ මේ ලොන්ඩ්‍රි එක පටන් ගත්තා. ඉතින් වසන්ත මහත්මයා කොහොමද ඔබතුමා ලොකු සැලොන් එකක් කරනවා නුගේගොඩ ඒකත් එක්කම පැරලල් බිස්නස් එකක් විතර ලොන්ඩ්‍රි බිස්නස් එක පටන් ගත්තේ නේද? කොහොමද ශ්‍රීකාන්තගේ ට්‍රේනින් එක හොඳට පුහුණු වුණා සතියක් වගේ ඇවිල්ලා නේ? ඔව් ඒක අපට ලොකු හයියක් මේ බිස්නස් එක පවත්වාගෙන යන්න. දැන් තනියම මොකද අපි මේ අලුතෙන් මේකට එන්ටර් වුණේ. ඒක නිසා අපට මේ කෝස් එක මාර විදිහට වැදගත් වුණා. අපි ඒක නිසා දැන් මේ වගේ ලොන්ඩ්‍රියක් පවත්වාගෙන යන්න පුළුවන් තත්ත්වයක ඉන්නවා. ආරිය ලස්සනයි ලොන්ඩ්‍රි එකේ ඉන්ටීරියර් බලද්දත් හොඳින්ම කරලා තියෙනවා. ඒ උතුමයි සැලුන් එකක් තියෙන මේ කිට්ටුවමයි නේද? ඔව් මෙතන මීටර් 50ක් මොකක්ද සැලුන් එකේ නම? සැලුන් ශාමි. සැලොන් ශාමි. ශාමි. රයිට් මිස්ටර් වසන්තයි අක්කා එකතු වෙලා මේ ලොන්ඩ්‍රි එක පටන් ගත්තේ නේද? සැලොන් එකත් එක්කම යන විදිහට. ඔව්. ඉතින් මැෂින්ස් කොහමද? LG කොරියන් මැෂින්ස් ඔක්කොම සිලෙක්ට් කරලා තියෙන වොෂින් මැෂින්, ඩ්‍රයර්ස්, එතකොට ඩ්‍රයි ක්ලීනින් ටේබල් හැම දෙයක්ම. ඉතින් අක්කයි මල්ලි එකතු වෙලා කරපු ලස්සන ලොන්ඩ්‍රි එකක්. උඩහමුල්ල ඒරියා එකේ මේ අවට ලොන්ඩ්‍රි එකක්වත් නැහැ නේද? නෑ. එකක් තියෙනවා වත් එකදර හන්දිය. අනිත් ඊට පස්සේ අඹුල් දෙනි හන්දිය පාන. මේ අතර බෙද්දක මේ. ගොඩක් හොඳ ඒරියක් සිලෙක්ට් කරගෙන තියෙන්නේ. ඉතින් ඒත් එක්කම අපි අක්කගෙන් අහලා බලමු කොහොමද ලොන්ඩ්‍රි කියලා. ඉතින් කොහොමද මිස් සැලොන් එකේ ලේඩීස් සෙක්ෂන් එක මිස් කරන්නේ නේද? සැලොන් එක කරන ගාම ලොන්ඩ්‍රි එක පටන් ගත්තේ නේ. කොහොමද දැන් කොන්ෆිඩන්ට් තියනවද කරන් යන්න හොඳට පුහුණු වුණාද? හොඳටම පුරුදු වුණාස. ඉතින් හොඳින් කරගෙන යන්න. ඩ්‍රයි ක්ලීනින් අයනින් ප්‍රෙසින් ඔක්කොම පුරුදු වුණා නේ කවුන්ට්ස් පැත්තයි. නියමයි. ඉතින් අපි මිස් කරන අයලගේ ලොන්ඩ්‍රි එක සාර්ථක වෙන්න කියලා ඉතින් මේ විදිහට තමයි මිස්ටර් වසන්තගේ ලොන්ඩ්‍රි එක උඩහමුල්ලේදී පටන් ගත්තේ. ඉතින් සැලොන් කරන ගොඩක් ඕනස්ලා අපිත් එක්ක මේ විදිහට ලොන්ඩ්රිස් පටන් අරන් තියනවා. සැලොන් වගේම ඊට එහා ගිය නම්බර් 1 සර්විස් බිස්නස් එකක් තමයි ලොන්ඩ්‍රි එකක් කියන්නේ. ඉතින් ලොන්ඩ්‍රි එකක් පටන් ගන්නවා කියන්නේ ඔයාලට හයි ප්‍රොෆිටබල් බිස්නස් එකක් මේක. අපි ලොන්ඩ්‍රි එකක් කරද්දී ප්‍රොඩක්ට් එකක් සේල් කරනවා නෙවෙයි. අපි මිනිස්සුන්ගෙන් ගන්න රෙද්දිම හොදලා වේ ලයින් කරලා පැල්ලන් යවලා ප්‍රෙස් කරලා ඩ්‍රයි ක්ලීන් කරලා මිනිස්සුන්ට අය දෙන එක කරන්නේ. ඉතින් එයාලගෙන් ප්‍රොඩක්ට් එක එයාලටම සේල් කරනවා. ඉතින් මේකේ ප්‍රොෆිට් එක හයි ප්‍රොෆිට් කියලා වැඩක් නෑ. එතන සල්ලි උපයන්න පුළුවන් ලොන්ඩ්‍රි එකක් ඔයාලා පටන් ගත්තොත්. අපේ ප්‍රොෆයිල් එකට ගිහින් අපි කරපු ලොන්ඩ්රිස් හැම එකක්ම කොපි කරන්න එතකොට වොෂින් මැෂින්, ඩ්‍රයර්ස්, ඩ්‍රයි ක්ලීනර්ස්, අයන් ටේබල්, ප්‍රෙසින් මැෂින්ස්, ඉන්ටීරියර් ඩිසයින් ගත්තේ මොන වගේ අවුට්ලට්ද අපේ කස්ටමර්ස්ලා හැම දෙයක්ම කොපි කරන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලා ඩිසයිඩ් කරන්න පුළුවන් කොයි වගේ තැනකද ඔයාලා ලොන්ඩ්‍රි එක කරන්න ඕන සහ ඒ ගැන හැම දෙයක්ම කෝල් කරන්න අපේ හොට්ලයින්ස් වලට ඕනම වෙලාවක.